අද මම ඔයාලන්ට පෙන්වන්න යන්නේ තවත් සුපිරි සේල් එකක්. අපි ගිහිල්ලා බලමු සේල් එක මොකක්ද කියලා. ගයිස් ඉතින් මේ සේල් එකත් අවුට්ඩෝර් තමයි තියෙන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා හරියටම. අපිට ගියාම මුලදී හම්බෙනවා මෙන්න මේ වගේ Qtex set එකක්. මේ items යාළුවනේ රුපියල් 150 ඉඳලා තියෙනවා. ඉතින් ඔන්න ladies side එහෙම cosmetic items ගොඩක් මෙතන තියෙනවා. ඉතින් තමන් කැමති එක එක જાති ඒවා එක එක කලර්ස් වලින් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ටෙස්ට් කරලා බලලා ගන්න පුළුවන් තමට මොකද්ද මැච් වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි cosmetic items එහෙම තියෙන්නේ. තව ගොඩක් තියෙනවා මම ඔයාලන්ට පෙන්නන්නම් තියෙන items එහෙම. පෙන්නගෙන යන්නම් ඔයාලා බලන්න. රුපියල් 150 ඉඳලා මේ items උඩට වෙනකන් තියෙනවා. හරිද? Qtex වලට අමතරව ඔයාලන්ට මේ වගේ තව එක එක જાතියේ මේ cosmetic items එහෙම බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම රුපියල් 150 මුදලට උඩින් තියෙන ඒවා. 150 ඉඳලා ඔයාලන්ට මේ items ගන්න පුළුවන් 350ට 550ට ඒ වගේ එක එක විදියට prices changes වෙනවා. ඊට අමතරව slippers collection එකක් තියෙනවා ladies side. මම මේවැ design ටිකයි price එක ඔයාලන්ට පේන විදියට වීඩියෝ කරගෙන යන්නම්. මේ විදියට තමයි මේවැයි නම් price ටික තියෙන්නේ. ඉතින් මේ විදියට එක එක જાතියේ ladies slippers වල design තියෙනවා ඔයාලන්ට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ වගේ jewelry items තියෙනවා. මම ඒවත් ඔයාලට නිකන් පෙන්නගෙන යන්නම් සාමාන්‍යයෙන්. මේක නම් එයාලා කිව්වේ ඔන්න ඔය දැන් ඔය අතට ගන්න ඔය මාලයක් වගේ යන්න. ඒව නම් රුපියල් 1900 1800ට තමයි මේ items තියෙන්නේ. ඒ විදිහට තමයි මෙතන items ටික තියෙන්නේ. ඔයාලා ඇවිල්ලාම තමයි ඉතින් මේව බලන්න ඕන. මම තව ඉස්සරහට යන්නම් මේකේ තියෙනව පෙන්නන්න. මේකේ දැන් cosmetic items jewelry විතර නේ ඇඳුම්ද අරවද මේවද electric items පවා තියෙනවා. මම ඒවා පෙන්නගෙන යන්න. ඔයාලන්ට ඇඳුම් ඕන නම් ඒවා තියෙනවා මෙතන. ඒ වගේ ඉතින් එක එක items තියෙනවා. මේ ඔක්කොම ස්ටොක් ඉවර කරන්න තමයි යන්නේ. මේගොල්ලෝ කියන විදිහට නම් 50% discount එකක් එක තමයි මේවා ඉක්මනට ඉවර කරන්න යන්නේ. ඉතින් මේ වගේ මේ electric items උත් තියෙනවා. මේ මෙතන එහෙම තියෙනවා අර මදුරු මැස්සොන්ට එහෙම අර curtain එක තියෙන්නේ. එන්න බැරි වෙන්න. අන්න ඒක තියෙනවා. ඒකේ එකක් රුපියල් 400යි. එයාලා කිව්වා හතරක් ගන්නවා නම් රුපියල් 300 ගානේ වගේ දෙන්නම් කියලා. මේ තියන්නේ එක. ඊට අමතරව ඉතින් තව තියෙනවා එක එක ඉලෙක්ට්‍රික් items මෙන්න මේ VR box එක ඒගොල්ලෝ රුපියල් 1000ට දෙන්නම් කිව්වා 50% discount එකක් එක්ක. මම ඉතින් තව බැලුවා ඉතින් ඔය දරාස් එකේ වෙයි තියෙන්නේ 1300ට 1500ට වගේ. මෙතන මේගොල්ලෝ රුපියල් 1000ට දෙන්නම් කිව්වා. ඊට අමතරව තව ඉතින් ඔය වගේ ඉලෙක්ට්‍රික් items එක එක ඒවා තියෙන ඉතින් 150ක discount එකක් එක්ක තමයි එයාලා දෙනවා කියලා කියන්නේ. මේ වගේ ඉතින් අර මේ මොටර් සයිකල් යනකොට එහෙම අර ෆෝන් එක ගහගන්න පුළුවන් අර ස්ටෑන්ඩ් එකක් තියෙනවා. ඒවත් ඉතින් එක එක ලෝ ප්‍රයිස් වලට තියෙනවා අපිට බලා ගන්න පුළුවන් ගියාම. ඊට පස්සේ මෙන්න මේ වගේ අයිටම් එකක් රුපියල් 1000ක් විතර වෙනවා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. තව ඉතින් මේ වගේ එක එක අයිටම්ස් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අර කොණ්ඩේ වේල ගන්න වගේ ඕන ඒවා එක එක ඉලෙක්ට්‍රික් අයිටම්ස් බ්ලෙන්ඩර් ඒ වගේ අයිටම්ස් තියෙනවා ඒගොල්ලෝ ගාව. මේකත් රුපියල් 1000ක් වගේ වෙන්නේ. තව ඉතින් ඔය ඉලෙක්ට්‍රික් අයිටම්ස් ගත්තාම මෙන්න මේ වගේ අර මේ ප්ලග් අයිටම්ස් එහෙම තියෙනවා. මෙන්න මේක 1200යි. ඊළඟට ආයි රුපියල් 500ට තියෙනවා මෙන්න මේක. ඕකෙත් අර තව පොඩි එක තිබ්බා. ඒක නම් ඒගොල්ලෝ කිව්වේ රුපියල් 300යි කියලා. ඒ විදිහට ඉතින් එක එක ඉලෙක්ට්‍රික් අයිටම්ස් තියෙනවා. ඔයාලන්ට බලන්න පුළුවන්. තව ඉතින් ඩොක් තියෙනවා. charging cable ඉයර්ෆෝන් අනම්මනම් තියෙනවා. ඉතින් ඇවිල්ලා තමයි බලන්න ඕන. මෙන්න මේ ෂෝටර් රුපියල් 950යි. මේ වගේ ඇඳුම් තියෙනවා. හෑන්ඩ් බෑග්ස් එහෙම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒක නම් රුපියල් 10 ප්‍රයිස් එකට තමයි හෑන්ඩ් බෑග් ගන්නේ. හෑන්ඩ් බෑග් නම් මං හිතන්නේ ටිකක් ලාභයි. ඕගොල්ලෝගේ අදහස කමෙන්ට් එකක් දාලා කියන්න. මං ඉතින් මේ සේල් එකේ තියෙන ඒවා අයිටම්ස් පෙන්නනවා. ඒවා ප්‍රයිසස් පෙන්නනවා. ඔයාලා ඉතින් තීරණය කරන්න ලාභද නැද්ද කියලා. මෙන්න මේ වෙහෙම 1200න් උඩ ඉඳලා මෙන්න මේ જાතියේ බෑග් වර්ග තියෙනවා. ලොකු කලෙක්ෂන් එක 1200 ඉඳලා තියෙන 1500ට 1300ට ඒ වගේ තියෙනවා ඉතින් බෑග්ස් ටික. මම ඔයාලන්ට ඉතින් ඩිසයින් ටිකයි කලර්ස් ටිකයි ඔය ප්‍රයිස් ටිකයි තමයි ඔය පෙන්නගෙන යන්නේ. ඔයඩ තියෙන බෑග් නම් රුපියල් 1000යි. ඔය බෑග් කලෙක්ෂන් එක. ඊට පස්සේ මෙන්න මේ හරියේ බෑග් සෙට් එක ගත්තොත් එහෙනම් මම පෙන්නන්නම් ඩිසයින් ටිකයි ප්‍රයිස් එකයි 1300ට තමයි මේ බෑග් කලෙක්ෂන් එක යන්නේ. තව ඔන්න ඔතනත් බෑග් කලෙක්ෂන් එකක් තියෙනවා. එතන රුපියල් 10 කලෙක්ෂන් එකක් යන්නේ. එතන එක එක ඩිසයින් ටිකක් තියෙනවා. මම ඒ ටිකත් ඔයාලන්ට පෙන්නගෙන යන්නම්. මෙන්න මේ වගේ ඩිසයින් ටිකක් තමයි තියෙන්නේ රුපියල් 1000ට. ඔය වගේ බෑග් එකක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙතනට ආවොත්. මෙන්න මේ බෑග් එකේ ප්‍රයිස් එක රුපියල් 1300ක් කියලා කිව්වේ. මේ එයාලා කියන්නේ මේ බෑග් එකේ තියෙන ඔය ෂිපර්ස් එහෙම ඔරිජිනල් ෂිපර්ස් තමයි තියෙන්නේ කියලා. ඒගොල්ලෝගේ ෆැක්ටරි වල තියෙන අවුට්ලට් කියලා තමයි කියන්නේ.
මේ වගේ තමයි ඉතින් ඔයාලන්ට මේ බෑග් එකේ ඉන්සයිඩ් එක එහෙම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඩෙනිම්ස් තියෙනවා ගායිස්. ඊට පස්සේ ගර්ල්ස්ලන්ට තියෙනවා ඔෆිස් අඳින්න කලිසම් එක එක જાති ඒවා. ඉතින් ඒවත් බලා ගන්න පුළුවන්. මේවා නම් යන්නේ ගායිස් ප්‍රයිස් එක රුපියල් 2000 වගේ ප්‍රයිස් එකට යන්නේ. ඉතින් බෑග් රෙදිපිලි කොස්මටික් අයිටම්ස් විතරනේ පර්ෆියුම් අයිටම්ස් උත් ඔයාලන්ට බලා ගන්න පුළුවන් මෙතනට આવුතින්. මෙන්න මේ වගේ ප්‍රයිසස් එක තමයි පර්ෆියුම් අයිටම්ස් තියෙන්නේ. මෙතන ජෙන්ට්ස් තියෙනවා ලේඩීස් ඒවා තියෙන. ඉතින් ඔයාලන්ට සුවඳ බලලා කැමති එකක් ගන්න පුළුවන්. ඊට අමතරව ලොකු ජෙනුයින් ලෙදර් ෂූ කලෙක්ෂන් එකක් තියෙනවා රුපියල් 5000 ප්‍රයිස් එකට. ඒ වගේම මේ වගේ ටී-ෂර්ට් කලෙක්ෂන් එකක් තියෙනවා රුපියල් 1500 කට තමයි මේ ඩිසයින් එකේ ටී-ෂර්ට් වර්ග ඔයාලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් එක එක જાතියේ ඩිසයින් ටිකක් තියෙන 1500 ට මේ ටී-ෂර්ට් ටික ගන්න පුළුවන් මේ සේල් එකට આવුතින්. මම ඒවෙත් කලර්ස් ටිකයි ඩිසයින් ටිකයි ඔයාලන්ට පෙන්නගෙන යන්නම්. තව ගයිස් මේ සේල් එකේ ස්කූල් ෂූ කලෙක්ෂන් එකක් තියෙනවා රුපියල් 1600 ඉඳලා ස්කූල් ෂූස් ඔයාලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ස්කූල් ෂූස් කලෙක්ෂන් එක තියෙන්නේ මේ සේල් එකේ. තව ඊට අමතරව මෙන්න මේ වගේ ෂූ කලෙක්ෂන් එකක් තියෙනවා 50 off ඩිස්කවුන්ට් එකක් එක්ක. රුපියල් 1000ට මේ ෂූස් ඔයාලන්ට ගන්න පුළුවන්. මෙතන තියෙන ෂූස් ටික 50% off එකක් දෙනවා. ඊට අමතරව ගයිස් ආයේ එළියේ මෙන්න මේ වගේ ලේඩි ස්ලිපර්ස් ෂූ කලෙක්ෂන් එකකුත් තියෙනවා රුපියල් 1700 ප්‍රයිස් එකට තමයි මෙන්න මේ ඩිසයින් ටික යන්නේ. මම ඔයාලන්ට ඩිසයින් ටික පෙන්නගෙන යන්නම්. ඉතින් ඔයාලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඩිසයින් සෙට් එකක් තමයි තියෙන්නේ රුපියල් 1700ට. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ සේල් එකේ අයිටම්ස් ලාභද පාඩුද මොකද්ද ඔයාලන්ට හිතෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේන්ලි මේ මම පෙන්නපු අයිටම්ස් ටික තමයි මේ සේල් එකේ ගොඩක් තියෙන්නේ. ඉතින් මම ඒවා ඔයාලන්ට ප්‍රයිස් එක පෙන්නුවා. ඉතින් ඔයාලා තීරණය කරන ලාභද පාඩුද කියලා. හරි මම දැන් කියන්නම් මේ කොහෙද කියලා. ගම්පහ තියෙන්නේ මේක. ගම්පහ යාළුවනේ බෞද්ධාලෝක මාවතේ තමයි මේ සේල් එක තියෙන්නේ. මේක නොවැම්බර් 14 ඉඳලා 26 දවස වෙනකන් තියෙනවා. හැබැයි ඒකේ ඇතුළේ ඉඳපු සේලර්ස්ලා කිව්වේ මට 30 විතර වෙනකන් සේල් එක අදීවි කියලා. ඉතින් ඔයාලා ගිහිල්ලා බලන්න ඔයාලන්ට කොහොමද කියලා මේ සේල් එක. අනිවාර්යෙන් ගියපු අය කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. ඉතින් මේ වගේ දිගටම මේ වගේ වීඩියෝස් ඕන නම් ඔයාලා මොකද කරන්න ඕන? මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා පොඩි share පාරක් දාලා channel එක ළඟින්ම තියාගන්න. එහෙනම් මං යනවා. goodbye.